ආයිබෝවන් අද අපි කතා කරන්න යන්නේ ශ්‍රී ලංකා ඉතිහාසයේ ගොඩාක් වැදගත් චරිතයක් ගැන. ඒ තමයි දුටුගැමුණු රජතුමා. එහෙමත් නැත්නම් අපි දන්න විදිහට ගාමිණී අභය. ක්‍රිස්තු පූර්ව 161 ඉඳන් 134 වෙනකන් තමයි එතුමාගේ පාලන කාලය. ඔව්. ගාමිණී අභය දුට්ට ගාමිණී අභය කියලාත් කියනවා නේද? හරියටම. ඉතින් අද අපි මේ කතා බහට පදනම් කරගන්න විකිපීඩියා ලිපියක්. අපි බලමු කොහොමද රුහුණේ කුමාරයෙක් විදිහට ඉඳලා මේ මුළු දිවයිනම එක්සේසත් කරන්න එතුමාට පුළුවන් වුණේ කියලා. ඒක නිකම්ම යුද්ධයක් ගැන කතාවක් නෙවෙයි. එතුමාගේ අරමුණු ඒ ජයග්‍රහණ පිටිපස්සේ තිබුණු දේවල්. ඔව්, ඒ උරුමය ගැනත් අපි ටිකක් ගැඹුරින් බලමු. මේ උත්සාහය එතුමාව රණශූරයෙක් විදිහට විතරක්ම නෙවෙයි, අර බුදුදහමට ලැබි නායකයෙක් නිර්මාණකරුවෙක් විදිහට තේරුම් ගන්න. ඇත්තටම ඒක වැදගත්. මොකද දුටුගැමුණු චරිතය ලංකා ඉතිහාසයේ මාරම හැරොම් ලක්ෂයක්. අර එලාර රජතුමාව පරද්දල රටේ එක්සේසත් කිරීම, ඒක තමයි ප්‍රධානම දේ විදිහට ලිපියේ පවා පෙන්වා දෙන්නේ. ඒත් ඒක හුදෙක් දේශපාලන ජයග්‍රහණයක් විතරක්ම නෙවෙයි කියලාත් හිතන්න ඕනේ. මේ ලිපියට අනුවත් බුද්ධ ශාසනයේ චිරස්ථිතිය තහවුරු කරන එකත් එතුමාගේ ලොකු අරමුණක් වෙලා තියෙනවා. එතනදී අපිට මූලාශ්‍රයෙන් එතුමාගේ පසුබිම ගැනත් පොඩි අදහසක් එනවා. අර පියා කාවන්තිස්ස රජතුමා, ඔව්, මව විහාර මහදේවිය, ඒ වගේම අර බලය සම්බන්ධයෙන් සහෝදරයා තිස්ස කුමාරයා එකත් පොඩි ගැටුමක් තිබිලා තියෙනවා නේද? ඔව්, ඒකත් ලිපියේ තියෙනවා. ඒ කියන්නේ රාජ්‍යත්වයට එන්නත් කලින් මේ වගේ අභ්‍යන්තර අභියෝග ජය ගන්න වෙලා තියෙනවා. ඊට පස්සේ තමයි එලාරට එරෙහි සටන පටන් ගන්නේ. ඒකෙන්ම පේනව නේද එතුමා මුහුණ දීපු අභියෝගවල ස්වභාවය නිකම්ම නෙවෙයි ඒ තැනට ඇවිත් තියෙන්නේ. ඔව්, ඒකෙන් එතුමාගේ නායකත්වයේ අර මුල් කාලේ තියෙන තීරණාත්මක බව පේනවා. ඊට පස්සේ සටනට ආවම ලිපියේ සඳහන් වෙනවා අර දසමහා යෝධයෝ ගැන. නන්දිමිත්‍ර, සූරනිමල, ආහරේ, ඒ අය ගැන තොරතුරු පියනවා. ඔව්, මේ අය යුද ශිල්පයේ විවිධ පැතිවල හරිම දක්ෂ සෙන්පතියෝ කියලායි මූලාශ්‍රය කියන්නේ. විජිතපුර සටන ගැන එහෙම විස්තර තියෙනවා. අන්තිමට අර එලාර රජතුමාට වුණු ද්වන්ද සටන. ඒකත් හරිම තීරණාත්මක සිදුවීම. හැබැයි මේ යුද්ධ ජයග්‍රහණත් එක්කම මට හිතෙන වැදගත්ම දෙයක් තමයි එලාර රජතුමාට දක්වපු ගෞරවය. ඒක ගැනත් ලිපියේ තියෙනවා. ඒක නම් ඇත්තටම විශේෂ කාරණයක් නේද? තමන් පරද්දපු සතුරෙකුට සොහොනක් හදවලා ඒකට ගරු කරන්නත් නියම කරනවා. ඔව්. ඉතින් මේ ලිපියේ තියෙන තොරතුරු අනුව පේන්නේ එතුමාගේ චරිතයේ අර රණකාමීත්වට එහා ගියපු ටිකක් රාජ්‍යතාන්ත්‍රික මානුෂීය පැත්තකුත් තිබුණා කියලා හිතන්න පුළුවන්. හරියටම ඒක තමයි. ඒ වගේම රට එක්සේසත් කළාට පස්සේ එතුමා යොමු වෙන්නේ අර දැවැන්ත ආගමික ඉදිකිරීම් පැත්තට නේද? ඕ, මිරිසවැටිය, අර නවමහල් ප්‍රාසාදයක් වුණු ලෝවා මහාපාය. ලෝවා මහාපාය විශේෂයෙන්ම අදටත් ලෝක උරුමයක් වෙන රුවන්වැලි මහා සෑය. රුවන්වැලි සෑය තමයි ඉතින්. මේ නිර්මාණ දිහා බැලුවම ලිපියට අනුව පේන්නේ එක පැත්තකින් එතුමාගේ බුදුදහම ගැන තිබුණු කැපවීම, අනික් පැත්තෙන් මේවා රාජ්‍ය බලය තහවුරු කිරීමේ සංකේත විදිහටත් සලකන්න පුළුවන් නේද? ඇත්ත. ඒක හරි. මේ දවන්ත වැඩ කටයුතු අතරේ එතුවාගේ පෞද්ගලික ජීවිතයේ සිදුවීමකුත් මූලාශ්‍රයේ තියෙනවා. අර පුතා සාලිය කුමාරයා. ඔව්, සාලිය අශෝකමාලා කතාව. ඔව්, අශෝකමාලා කියන තරුණිය නිසා සිහසුන අත්හරින එක. මේක රාජකීය රාමුව ඇතුළම වුණත් අර පුද්ගල නිදහසයි සම්ප්‍රදායයි අතර පොඩි ගැටුමක් ගැන වගේ ඉඟියක් දෙනවා. ඒකත් එහෙම පැත්තක්. ඉතින් සමස්තයක් විදිහට ගත්තම මේ මූලාශ්‍රය අපිට මවලා පෙන්නන්නේ රටේ එක්සේසත් කරපු, බුදුසසුනට ලොකු සේවයක් කරපු, දැවන්ත නිර්මාණ කරපු, ඒ වගේම පෞද්ගලික ජීවිතයේ සංකීර්ණතාවය හැමත් අත්දැක්පු නායකයෙක් විදිහට. ඔව්, දසමහා යෝධයන්ගේ සහාය ලැබීමෙන් අර සංවිධාන ශක්තිය පේනවා. එලාරට ගෞරව කිරීමෙන් ගුණාංග පේනවා. හරියටම. හැබැයි මූලාශ්‍රයේ තවත් හිතන්න පොළඹවන කාරණයක් තියෙනවා අන්තිමට වගේ. ඒ තමයි අර යුද්ධයේදී සිද්ධ වෙච්ච ලක්ෂ ගානකේ ජීවිත හානි ගැන එතුමා පස්සේ කාලෙක කම්පා වුණා කියන එක. ඔව්, ඒක සඳහන් වෙනවා. සතුටු වෙන්න බැරි වුණා කියලා වගේ නේද? ඔව්, ඒ වගේ අදහසක්. ඒ කියන්නේ එතුමාගේ චරිතය තවත් පැතිකලක් වගේ පේනවා. අර ජයග්‍රහණයේ පිටිපස්සේ තිබුණු මිනිස්සුන්ගේ පැත්ත, කියන්නේ මානව පිරිවැය ගැනත් එතුමා සංවේදී වෙලා තියෙනවා කියන එක. එහෙමනම් අපි මේ කතාබහ අවසන් කරද්දී අහන්නන්ටත් හිතන්න මෙහෙම දෙයක් ඉතුරු කරමුද? හොඳයි. මූලාශ්‍රය කියන විදිහට මේ යුද්ධයේදී වෙච්ච ජීවිත හානි ගැන කම්පා වෙලා
ඒ වෙනුවට වගේ මේ දෙවන්ත ආගමික ගොඩනැගිලි හදන්න යොමු වීම මේක දුටුගැමුණු රජතුමාගේ චරිතයේ තියෙන අර ගැඹුරු පරස්පරයක් එහෙම නැත්නම් අර වගකීමෙන් මිදෙන්න ඒක සමනීය කරගන්න කරපු උත්සාහයක් විදිහට තේරුම් ගන්න පුළුවන්ද? ඒ කියන්නේ ඒ ඓතිහාසික ජයග්‍රහණ ASCII හැංගිලා තියෙන මානුෂීය කතාව තේරුම් ගන්න. මේ කාරණේ කොහමද උදුම් වෙන්නේ කියලා හිතන්න පුළුවන් නේද? ඔව් ඒක ගැන පොඩ්ඩක් හිතන්න ඉඩ තියලා අපි අදට නවතිමු.